Hello friends, welcome to Story Night channel. ඔන්න ඔයාලට අපි අද Speed and Love කියන Chinese drama එකේ 6th episode එක අරගෙන ආවා. ඔයාලා පස්වෙනි කොටස බැලුවේ නැත්නම් දැන්ම ගිහින් බලන්න description එකේ link එක තියෙනවා. එහෙනම් අපි අද කොටස බලමු. මේ අතර මොමෝ සන්ලයි එක්ක රේසින් කරන තැනට ප්‍රැක්ටිස් වෙන්න ගියාම දෙන්න ජින්ජාઓගෙන් උපදෙස් වගේක් අහලා සන්ලයි පුරුදු වෙන්න ගන්නවා. වාහනය හසුරුවන විදිය ගැන සන්ලයිගේ නම් හිතට ටිකක් බයක් දැනුණත් මොමෝට මතක් වෙන්නේ ජින්ජාෝ කියන දේවල් එක්ක අතීතයේදී තාත්තා යාළුව වාහනේ තියාගෙන මේ ක්‍රමය කරලා පෙන්නුවා කියලා. ඉතින් ඇය දෙපාරක් නොහිතා ඇයට උත්සාහ කරලා බලන්න ඕනෙ වෙන්නේ ඇය කවදාවත් වාහනයක් පදවලා නැති නිසා. හැබැයි අර තාත්තා ඒ දවස්වල කියලා දුන්න ස්ටෙප්ස් ටික ඇයගේ ඔළුවට ආවට පස්සේ තමයි ඇයට මේ දේ කරලා බලන්න ඕනෙ වෙන්නේ. ඒ අනුව ඇය පුහුණුවෙන් පටන් ගත්තාම හිතුවටත් වඩා හොඳින් වැඩේ කරලා ඉවර කරනවා. සන්ලයිට අදහ ගන්න බැරි වෙනවා. ඇයගේ දක්ෂතාවය දැකලා ඇය නම් කියන්නේ ශක්තිමත් පවුලක ජාන තමයි බලපෑවේ කියන දේ. ඔන්න මෙතනට නනා එකපාරටම ආවහම ඇය හා සන්ලයි අසල්වැසියන් වගේම මුමු හා නනාද මිතුරියන් බව තුන්දෙනා දැනගත්තාම පුදුම වෙනවා. නනා මුමුට කියන්නේ මාංශී කියලා ඩ්‍රයිවිං ස්කෝලේකට අයව ඇතුල් කළා කියලා. ඊට පස්සේ මොමෝවත් එක්කගෙන එතනින් යද්දි සන්ලයි කෑ ගහනවා මොමෝව කොහෙද එක්කගෙන යන්නේ කියලා. ඔන්න නනා මොමෝව පාටි එකක් තියෙන තැනකට එක්කගෙන ඉන්නේ. මෙතන විවිධ වර්ගයේ කාර් තියෙන නිසා ඒවා මොමෝට පෙන්වන්න ගන්නවා. ඉතින් මෙතන තියෙන කාර් සියලු දෙනාම වගේ භයානක විදිහට වාහන පදවන අය බවත් නනා පැහැදිලි කරනවා. ඔය අතර ජින්ජාෝ සන්ලයි හොයාගෙන ඇවිත් මොමෝ කොහෙද අහනවා. නනා ඇයව එක්කගෙන විනෝද වෙන්න එළියට ගියා කියනවා. ඒ අනුව ජින්ජාෝ මොමෝට කෝල් එකක් ගත්තත් ඇය කෝල් එක කට් කරලා දානවා. මේ නිසා ජින්ජාෝ කලබලෙන් වගේ පිට වෙලා යන්න ගන්නේ. ඔය අතර නනා මොමෝගෙන් ජින්ජාෝ ගැන කුතුහලෙන් විස්තර අහද්දි මොමෝ නම් කියන්නේ ඔහු අහංකාර කෙනෙක් වගේම සාමාන්‍ය කෙනෙක් වගේ හිටියත් අද අමුතු දෙයක් වුණා කියලා. නනාට රහසින් සැනිටරි පැකට් ගෙනාපු බෑග් එකේ තිබුණ දේ ගැන කියන්න ගන්නවා. නනා නම් හිතන්නේ වෙන කාන්තාවක්වත් ඔහුට ඉන්නවද දන්නේ නැහැ කියලා. ඉතින් මොමෝටත් ඔය දේම හිතුන නිසා ඒ ගැන ඔහුගෙන් අහන්න හිතුණත් ඇයට ඒක අහන්න බය හිතෙනවා. මොකද ඇය ඔහුට කැමති ඇති කියලා හිතයි කියන දේ එක්ක ඇයව ප්‍රතික්ෂේප කරයි කියලා බය වෙනවා. ඒ වගේම සහෝදරිය විදිහටත් ඉන්න ලැබෙන්නේ නැති වෙයි කියලා හිතනවා. නනා නම් කියන්නේ වක්‍රාකාරයෙන් ඔහුව පරීක්ෂා කරන්න කියලා. ඒ අනුව මොමෝට කොල්ලෙක් ඉන්නවා වගේ අඟවන්න. එතකොට ඔහුට ඇය ගැන හැඟීමක් තියෙනවද කියලා බලන්න පුළුවන් කිව්වහම මොමෝ ඒ වැඩේට කැමති වෙනවා. හැබැයි කොල්ලෙක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ. ඔය අතර ජින්ජාෝ ඇය ඉන්නේ කොහෙද අහලා මැසේජ් පවා එව්වත් රිප්ලයි නොකර ඔහුව අවුස්සන්න කියලා නනා කියනවා. ඒ අනුව මෙයාලා මෙතන ඉන්න කඩවසම් කොල්ලෙක්ව හොයන්න ගන්නවා. එතන ලියන් යම් ෆෙන් කියලා කොල්ලෙක් ඉන්නවා මොමෝ දකිනවා. නනා නම් කියන්නේ ඒ කොල්ලා සෙල්ලක්කාරේ ඈත් වෙලා ඉන්න කියනදී. ඒත් ඔහු තරම් වෙන අය කඩවසම් නැති බව මොමෝ කියද්දි ඔහුට වඩා හොඳ කෙනෙක් ඉන්නවා කියලා නනා කියද්දිම කෙනෙක් මෙතනට එනවා. ඒ නනාගේ කසින් බ්‍රදර් වන අද උපන්දින පාටියේ හිමිකරු. ඔහු තායි ජාතිකයෙක්. ඒ වුණත් චීන භාෂාව හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක් නිසා චීන කෙල්ලන්ට කැමති බව කියනවා. ඔහුගේ පෙනුම සෙල්ලක්කාර වුණත් ඔහු එහෙම කෙනෙක් නොවන බවත් නනා කියනවා. ඒ අනුව නනා කරන්නේ ලින්ට කතා කරලා මොමුව ඔහු ඉස්සරහට තල්ලු කරලා ෆොටෝ එකක් ගන්න එක. ලින් මොමෝ දිහත් බලලා එතනින් පිට වෙලා යනවා. ඉතින් ගත්ත පින්තූර ටික නනා විස්තර කරන්නේ නම් මෙය දිහා ඔහු බලන් ඉන්න විදිය ආකර්ෂණීයයි වගේ.
ඒත් මොමෝට නම් පින්තූරය සාමාන්‍යයි වගේ පේනවා. නනා නම් මේ පින්තූර ජින්ජාවෝට යවන්න කියනවා. ඒ වගේම එයාලා ඉන්න තැනත් ඔහුට යවන්න කියලා ෆෝන් එක ඕෆ් කරන්නත් කියනවා. ඉතින් ෆොටෝස් ටික වැරදිලා එව්ව එකක් කියලා ඔහුට මෙසේජ් එකක් පවා යවන්න කියලා නනා පැහැදිලි කළාම මොමෝ කිව්ව විදිහටම වැඩේ කරනවා. ඔන්න ඉතින් ජින්ජාවෝ මැසේජ් එක ලැබිලා නනාගේ නම්බර එක එවන්න කියලා මොමෝට වොයිස් මැසේජ් එකක් යවලා ඒ මොහොතේම පිට වෙලා යනවා. ඔය අතර නනා විනාඩියකින් හම්බ වෙමු කියලා ගියහම මොමෝ තනියම ඉන්නකොට ලියන් යම්ෆෙන් මුණ ගැහෙනවා. ඔහු ඇයට බොන්න ජූස් එකක් දුන්නත් මොමෝ එකපාරටම බොන්නේ නැති නිසා ඔහු හිතන්නේ මොනවා හරි දාලා ඇති නිසා බොන්නේ නැත්තේ කියලා. ඉතින් කිසිම දෙයක් දාලා නැති බව ඔහු කියද්දි මේ දේ ලින් ඇවිත් බලාගෙන ඉන්නවා පෙන්නනවා. කොහොම හරි මොමෝ එක උගුරක් බිව්වහම ඇයට එකපාරටම ලියන් යම්ෆෙන් බොඳ වෙලා පේන්න අරගන්නවා වගේම ලින් ළඟට එද්දි සිහිය නැති වෙනවා. ඔන්න ජින්ජාවෝ පාටි ඇති තැනට ඇවිත් නනාට කෝල් කරලා මොමෝ ගැන අහද්දි ඇයව එතන ඉඳලා හම්බ වෙලා ආපහු මොමෝ කොහෙද අහලා ඇය එක්කම ඇතුළට යනවා. ඔය අතර ලින් මොමෝව අරගෙන ඇවිත් සෝෆාවක් උඩින් තියද්දි ජින්ජාවෝ එතනට එනවා. මේක දැකලා ලින්ව අයින් කරලා මොමෝට කතා කරන්න ගන්නවා. ඉතින් ජින්ජාවෝට ලින් එක්ක තරහක් එනවා. මේ නිසා ඔහු එක්ක රණ්ඩුවක් ඇති කරගන්නවත් එක්ක දෙන්න අතර සටන දිගටම යද්දි මොමෝට සිහිය එනකොට තමයි දෙන්න රණ්ඩුව නතර කරලා ඇය ළඟට එන්නේ. ඒ ආවහම මොමෝ ජින්ජාවෝට තුවාල වෙලා තියෙනවා දැකලා බය වෙනවා. නනා පැහැදිලි කරන්නේ එයාගේ කසින් බ්‍රදර් එක්ක ජින්ජාවෝ රණ්ඩු වුණා කියලා. එයා බීපු කොක්ටේල් එක නිසා කරකැවිල්ලක් හැදුනා වගේම ඇඟ කසන්න ගත්තා. ජින්ජාවෝ ඇගේ ඇදුඹ පොඩ්ඩක් එහාට කරලා බෙල්ල දිහා බලද්දි ලප තියෙනවා දැකලා පීච් කෑව දහනවා. ඉතින් බීම එක පීච් රහක් ආව බවත් ඇය කිව්වහම ඔහු ඉක්මනටම ඇයව රෝහලට අරගෙන යනවා. ඇයට ඇලර්ජික් එකක් වෙලා කියලා තේරිලා. ඉතින් ජින්ජාවෝ යන්න කලින් ලින් කරපු උදව්වට වන්දිය දවසක දෙන්නම් කියලා කියනවා. ඔන්න රෝහලට ගියාම ජින්ජාවෝ රිසෙප්ෂන් එක ළඟ ඉන්න අතරේදී නනා මොමෝගෙන් අහන්නේ ඔයා පීච් වලට ඇලර්ජික් වෙන එක ජින්ජාවෝ දන්නවද? දෙන්න අවුරුදු 10ක් වෙන් වෙලා ඉඳලත් ඔහුට ඒ ගැන තාම මතකයිනේ. එයා තාමත් ඔයා ගැන හිතනවා කියලා. ඉතින් අද අපි කරන්න හදපු පරීක්ෂණය අපතේ ගියේ නැහැ කියලා නනා හිතනවා. මොමෝටත් සතුටු හිතෙන්නේ ඒ ගැන හිතනකොට. ඉතින් මොමෝට අද රෑ රෝහලේ ඉන්න වෙනවා. ඇය ගැන ડોක්ටර් පරීක්ෂා කරන්න ඕන නිසා. ඒ විතරක් නෙමෙයි ඇයට මන්ද පෝෂණ තත්ත්වයක්ද තියෙනවා කියලා ડોක්ටර් කියනවා. එතකොට නනා ජින්ජාවෝට කෑ ගහන්නේ ඇය ඔහුගේ ළඟ ඉඳලත් ඇයව නොසලකා හැරිය කියලා. මොමෝ ජින්ජාවෝට දොස් කියන්න ඉඩ දෙන්නේ නැහැ. ඇය පසුගිය දවස්වල මහන්සි වුණ නිසා මොන දේවල් වලට. ඒ අනුව නනා කරන්නේ ජින්ජාවෝට ඇය ළඟ ඉන්න ඉඩ දෙන්න ඕනි නිසා වැඩ වගයක් කරන්න තියෙනවා කියලා යනවා. ඊට පස්සේ මොමෝ නනාගේ උපදෙස් අනුව ජින්ජාවෝ ඉදිරියේ හැසිරෙන්න ගන්නේ ඔයාට කරදර කරන එකට සමා වෙන්න කියලා. ඊට පස්සේ ජින්ජාවෝ කිසිම ප්‍රශ්නයක් මොමෝගෙන් අහන්නේ නැති නිසා අහන්න දෙයක් නැද්ද අහනවා. ඒත් ඔහු මොකුත් නොකිය ඉද්දි මොමෝ දුකෙන් වගේ හැසිරෙනකොට ඇයට බඩගිනිද කියන ප්‍රශ්නය අහනවා. ඒකට ඇය තරහින් උත්තර දෙන්නේ මේ වෙලාවේ කාටද බඩගිනි කියලා. ඒ වගේම ඔහු සන්ලයිලවා කෑම වගේක් ගෙන්න ගන්නත් හදනකොට ඇය නිරෝගී කෙනෙක් බව මොමෝ පැහැදිලි කරනවා. ඔහුගේ වැරද්දක් නෙමෙයි මන්ද පෝෂණයට හේතු වුණේ කියලා. ඉතින් ඔහු පිට වෙලා යන්න හදනකොට ඇය පළවෙනි පාරට රෝහල්ගත වුණේ කියලා ජින්ජාවෝව නවත්ත ගන්න හදනවා. ඉතින් ජින්ජාවෝ තනියම එළියට ගිය බව සන්ලයිගෙන් ඇය දැනගෙන නිසා ඒ ගැන ඔහුගෙන් අහනවා. ඒ වගේම නනා කිව්ව විදිහට ඇය කෙලින්ම ඔහුගෙන් අහන්නේ කෙල්ලෙක් එක්කද ගියේ කියන දේ. එතකොට ඔහු අහනවා ඇයි ඒ දේ අහන්නේ? කවුරු හරි අයට මොනවා හරි කළාද කියලා.
මට එහෙම වුණේ නැහැ. මාව බලාගන්න ඔයා මෙතන ඉන්න එකට කවුරු හරි කලබල වෙයිද දන්නේ නැති නිසා ඇහුව කියද්දි ජින්ජාවෝ කියන්නේ පිරිමි කෙනෙක්ව හම්බ වෙන්න ගියේ කෙල්ලෙක් නෙමෙයි. කවුරුත් මම ගැන කලබල වෙන්නේ නැහැ. ඔයා තමයි කලබල වෙලා තියෙන්නේ කියලා. මුමු එහෙම නැහැ. ඇය සතුටින් කියලා කෑම කන්න ඕනි කියමින් hina වෙද්දි ජින්ජාවෝට සතුටක් දැනෙනවා. ඉතින් එයාගේ එහා පැත්තේ ඇති ඇපල් ගෙඩිය ගන්න හදනකොටම සන්ලයි ඇවිත් මොකද කරන්නේ අහනවා. ඉතින් ජින්ජාවෝ සන්ලයිට එළියට යන්න කියන්නේ ඇයට කරදර කරන්න එපා කියලා. එළියට ගියහම මුමු සන්ලයිගෙන් ජින්ජාවෝට කෙල්ලෙක් ඉන්නවද අහපු කතාව කිව්වහම සන්ලයි දුන්න උත්තරේ ජින්ජාවෝ අහද්දි එහෙම කෙනෙක් ඉන්නවා කිව්වා කියද්දි ජින්ජාවෝ කියන්නේ ඇත්ත කියන්න තිබුණේ නොමග යවන්නේ ඇයි කියලා. ඊට පස්සේ ජින්ජාවෝ ඇය ළඟට ඇවිත් ඇපල් ගෙඩියක් සුද්ධ කරලා ඇයට කන්න දීලා ඇය කන දිහා බලාගෙන ඉඳලා කියන්නේ මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. ඒ ගැන දැන්ම හිතන්නේ නැහැ. ඒ නිසා කරදර වෙන්න එපා. ඔයා මෙහි ඉන්න නිසා මගේ ගෙදරත් ඔයාගේ ගෙදර වගේ. ඒ හින්දා කාටවත් ඔයාට හිරිහැර කරන්න බෑ කියලා. මුමුට hina යද්දි ඔහු හේතුව ඇහුවත් ඇය හේතුව කියන්න යන්නේ නැහැ. ඒත් ඔහුටත් ඒ හිනාව දැකලා සතුටක් දැනෙනවා. පහුවදා මුමු ජින්ජාවෝ තාත්තාගේ ගෙදරට එක්කගෙන යන්න හදනකොට හුරතල් කටහනින් එයාව මේ වෙලාවේ ගෙදර බලාගන්න කෙනෙක් නැහැ. එතකොට හරියට කන්නවත් නිදාගන්නවත් බැරි බව කියන්න ගත්තහම ඒ වචන ටිකත් එක්ක ජින්ජාවෝ ඇයව ඔහු ඉන්න තැනට එක්කගෙන යනවා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඔයාලා අලුත් එපිසෝඩ් එකට කැමති වුණාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ කොටසින් හමු වෙමු.